නිරෝගීමත් දවසක් වේවා ඔබටත් ඔබගේ ආදරණීය සුරතලාටත්. මම ඩොක්ටර් කේලිය දිසානායක බෙස්ටිකියා සත්තරෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී. අවුරුද්දට තව දින කිහිපයක් තියෙන මේ අවස්ථාවේ ඔබටත් ඔබේ සුරතලාටත් ඉතාම වැදගත් වෙන කරුණු කාරණා කිහිපයක් ගැන පොඩි අදහස් ටිකක් දෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අවුරුද්ද ගිට්ටුනාම කට්ටිය ඔක්කොම කාර්යබහුලයි. වැඩ කටයුතු කෑම බීම හැසිරීම රටා හැම දෙයක්ම වෙනස් වෙන කාලේ කොහොමද ඔබගේ සුරතලා සහ ඔබ අතර මේ දැනට පවතින මේ ක්‍රියාවලීන් ටික සම්බන්ධතා ටික හැසිරීම් ටික වෙනස් වෙන එක බැලන්ස් කරගන්න කියන එක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න හැදුවේ. අවුරුද්දට ගමේ යද්දී දැන් ගෙදර ඉන්න සුරතලාට මොකද කරන්නේ කියන ප්‍රශ්නයක් එනවනේ. ඔප්ෂන් දෙකයි. එක්කෝ යන තැනකට අරන් යන්න ඕනේ. නැත්නම් අපි කොහේ හරි නතර කරලා යන්න ඕනනේ. ඔය දෙක තමයි තියෙන්නේ. එතකොට අපි කොහේ හරි අරන් යනවා කියලා හිතමුකෝ. අපි හිතමු දැන් ගෙදර කොළඹ මහගෙවල් අනුරාධපුරේ. එතකොට දැන් අපි අනුරාධපුරේ යනකොට එයාවත් එක්කන් යනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ලොකු පැය 5ක විතර ඩිස්ටන්ස් එකක් ට්‍රැවල් කරන්න වෙනවනේ. එතකොට කොහොමද ඒ යන පැය 5 දැන් අපිටත් අමාරුයි පැය 5ක එක දිගට යන්න. අපි සාමාන්‍යයෙන් ට්‍රැවල් කරලා පුරුදු හින්දා සාමාන්‍ය මිනිස්සු වෙන්නේ අපිට ඒක මැනේජ් කරගන්න පුළුවන් වුණාට නිතරම ගෙදර ඉන්න වැඩි දුර පරාසයක් එහෙම යන්නේ නැති සුරතලා කොහොමද ඒක බැලන්ස් කරගන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට දැන් පැය 5ක් වාහනයක අපි යාව එක්කන් යද්දි අපි කඩින් කඩ නතර කරලා එයා රිලැක්ස් කර තමයි යන්න වෙන්නේ. ඒක රිලැක්ස් කරනවා කියන්නේ අපි දැන් පැයක් ට්‍රැවල් කරොත් අපි පොඩ්ඩක් රිලැක්ස් තැනක නතර කරලා එයාට වතුර ටිකක් දීලා ඊට පස්සේ සුළු සරල ආහාරයක් දීලා පොඩ්ඩක් වටයක් ඇවිද්දවලා එයාට මුත්‍රා කරන්න ඕන නම් ඒවට අවශ්‍ය පරිසරය හදලා දීලා එහෙම රිලැක්ස් කරන්න ඕන එක. අනිත් එක තමයි ඔයා AC වාහනයක නම් වඩා හොඳයි. මොකද ඇතුලේ ඕන උෂ්ණත්ව පරාසයක අපිට කැමති විදිහට රඳව ගන්න පුළුවන්. ඒකින්ද යාට හීට් ස්ට්‍රෙස් එකක්, ට්‍රැවලින් ස්ට්‍රෙස් එක ඒ කියන්නේ කෙල බේරිලා ටිකක් එයා නිකන් නොසන්සුන් වෙන ගතිය අඩු වෙයි. හැබැයි ඔයා යන AC නැති වාහනයක නම් එයාට හොඳ වාතාශ්‍රයක් එන විදිහට කවුලුවක් ආසන්නේ එයාට හොඳට උලම් පාරක් වදින විදිහට එයාව රිලැක්ස් එකේ තියන් යන්න ඕන අංක 2. ඊට පස්සේ අපිට වගේ දැන් අපෙත් දුර ගමන් යද්දී වංගු ගනිද්දී එහෙට මෙහෙට පැද්දෙද්දී වම නිදාන හදෙව ඉන්නවනේ. ඒ වගේ අපේ සුරතලුන්ගෙත් එහෙම වම නිදාන හදෙව ඉන්නවා. එතකොට ඉතින් ඒකට ප්‍රිකෝෂන්ස් විදියට අපි ওই වමනේ පෙති බොන්නේ. ඒ වගේ පෙත්තක් ගමන පටන් ගන්න කලින් දීලා වැඩේ පටන් ගන්නත් පුළුවන්. එතකොට වම නිදාන එක ගොඩක් අඩු වෙයි. සහ ටිකක් වාහනවල යද්දී නිකන් එහෙ මෙහෙ පැනලා නිකන් පොඩ්ඩක් අනවශ්‍ය විදිහට නොසන්සුන්තාවයක් දක්වන කෙනෙක් නම් පොඩ්ඩක් යන්න කලින් බර මාත්‍රාවට ගැලපෙන විදිහට වෛද්‍යවරයාගෙන් අහගෙන පිරිටන් එකක් වගේ දෙයක් දෙන්න පුළුවන්. පොඩි නිදිමත ගතියක් එක්ක ගමන යන්න. ওই විදිහට දැන් ඔය මං කිව්ව කරුණු කාරණාත් එක්ක වාහනයකට අර එක්කන් යනවනම් ඔය ගැන පොඩ්ඩක් සැලකීමක් වෙන්න ඕනේ. එයා නතර කළා තියලා යනවා කියන එකෙදිත් අපි ගොඩක් දේවල් බලන්න ඕනේ. එතකොට අඳුරන්නේ නැද ගෙදරක නතර කරලා යනවනම් එයාට වටපිටාව හුරු නැති තැනක් නොවෙන්නත් වගේ බලා ගන්න ඕනේ. එයාට ආතරී කරන එයාත් එක්ක ඉන්න කෙනෙක් ඉඳපු කෙනෙක් එයාට හුරු කෙනෙක් ඉන්න තැනක නතර කරලා යන එක තමයි වඩා සුදුසු. මොකද නැත්තම් එයා ආතතියටපත් වෙන්න පුළුවන්. අපිට වගේ මේගොල්ලොන්ටත් සංකාව කාන්සිය ඔය සෙපරේෂන් ඇන්සයිටි කියන්නේ ඒවා අපිට වගේම දැනෙනවා. ඒකින්ද අනවශ්‍ය විදියට එයා කලබල වෙලා ස්ට්‍රෙස් වුණොත් සංකාවක් ආවොත් ලෙඩ හැදීමේ සම්භාවිතාවය ඉතා වැඩි. ඒකින්ද එහෙම ගෙදරක නතර කරලා යනවනම් එයාට හුරු කෙනෙක් ඉන්න තැනක නතර කරලා යන්න. ඒ වගේ මේක ආයෙත් දැනුවත් කරන්න මෙයාගේ කැම රටාව මෙහෙමයි. මේව කන්න දෙන්න මේව කන්න දෙන්න එපා. මෙයාට මේ කෑම කෑවම ඇලර්ජික් වෙනවා. මේ කෑම කෑවම වමන යනවා. බඩ බුරුල් වෙනවා. අන්නේ විස්තර ටික මූලික වශයෙන් කියලා දීලා යන එක තමයි වැදගත්. එහෙම නැති වුණොත් ඔයාලත් නැති අතරේ එයා ලෙඩ වුණොත් ඔයාලගේ ගමනත් අවුල් යනවා. මෙයාගේ සෞඛ්‍ය තත්ත්වෙත් අවුල් යනවා. බලා ගන්න කට්ටියටත් ප්‍රශ්නයක්. ඊට පස්සේ පෙට් බෝඩින් එක නතර කරනවා නම් එයාට ආගන්තුකම තැනකට නතර කරන්නේ. එතකොට බලන්න ඕනේ ඒ අපි නතර කරලා යන තැන අපි හොඳට හොයලා බලන්න ඕනේ එයාට ඉන්න තරම් සුදුසු පරිසරයක් තියෙන්නේ. පිරිසිදුකම ඊට පස්සේ තව නතර කරලා යන අය ඉන්නවනම් ඒ අයත් එක්ක ගැටෙනවද? මොකද ඒ අනිත් නතර කරලා යන සුරතලුන්ගේ ලෙඩවල් මෙයාට එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න විශේෂයෙන් තියෙන්න පුළුවන් ඉඳ ඒවත් හොඳ සැලකිල්ලෙන් පොඩ්ඩක් බලන්න වෙනවා. අනිත් ඒ පෙට් බෝඩින් එක නතර කරනකොට එයාලටත් අර මම කලින් කිව්වා වගේ දෙන කෑම බීම රටාවල් ගැන විශේෂ යාට දෙන්න ඕන විටමින්ස් ಜಾති
මොන හරි බෙහෙත් ලෙඩකට දීර්ඝකාලීනව බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් වල විස්තර ඒ ඔක්කොම විස්තර ටික කියන්න වෙයි. ඒක තමයි අනිත් එක. අනිත් විශේෂම දේ තමයි ඔය නතර කරලා යන එක හරි අරන් යන එක හරි කාරණා දෙකේදීම කොයි මොහොතකවත් ඔබගේ සුරතලා ඔය වකවානුවේ වෙද්දී මොකක් හෝ ලෙඩකින් පෙළෙනවා නම් ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් නැත්තම් අනිවාර්යෙන් ඔබට එයාව ලොකු දුරක් වාහනේ කරන් යන්නත් බෑ. පිටස්තර තැනක වාලා නැතුව නතර කරන්නත් බෑ. එහෙම වුණොත් ඉතින් කැපකිරීමක් කරලා මේ අවුරුද්දට ගෙදර ඉන්න වෙනවා. ඒක තමයි ඊළඟ කාරණාව. ඒකත් මතක තියාගන්න. මොකද මේ අපේ වැඩ කොච්චර තිබ්බත් එයාටත් ප්‍රමුඛතාවය දෙන එක වැදගත්. මොකද ඒක එයා ඔයාලා ගෙදර සමාජිකයෙක් හින්දා. ඊළඟ අවුරුදු කාලේ දෙන අනිත් වැදගත් කාරණාව තමයි ගිනිකෙලි, රතිඤ්ඤා, හස්කූරු. ඒ වගේ ගිනිකෙලි සංදර්ශන ගිනිකෙලි ඒවා ඇත්තටම කිව්වොත් දැන් ඔබ හැමෝම දන්නවා දැන් සුරතලුන්ට ඔය ගිනිකෙලි කියන එක ටිකක් කරදරකාරී ഘോഷාකාරී ඒගොල්ලෝ කැමති නැති දෙයක් තමයි ගිනිකෙලි කියන්නේ. හැබැයි දැන් ඔබගේ සුරතා ගැන හිතලා ඔබ ගෙදර ගිනිකෙලි භාවිත අචින්න දැම්මේ නැති වුණාට හස්කූරු පත්තු නොකරට අහල පහල අය ගමේ කට්ටිය පත්තු කරන්න එපා පත්තු නොකර ඉඳී කියලා හිතන්න බෑනේ. ඔයාලගේ සුරතලාට අමාරු හින්දා ඔයාලා පත්තු නොකරට වටපිටේ ගෙවල් වල කට්ටිය පත්තු කරනවා. ඒක වළක්වන්න බෑ අවුරුදු කාලෙට. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒතකොට අපි දැනගන්න ඕන අපේ සුරතලාට ගිනිකෙලි වලින්, රතිඤ්ඤා වලින්, ඒ ශබ්දයෙන් ඒවයින් වෙන්න පුළුවන් හානි මොනවද සහ ඒවා අවම කරගන්නේ කොහොමද කියන එක. රතිඤ්ඤා වලින් එන අධික ශබ්දය අපිට යම්කිසි ආකාරයකට දරා ගන්න පුළුවන් වුණාට අපිට වඩා හඬ පරාසයක් ශ්‍රවණය කරන්න පුළුවන් සුනකයින්ට ඒක දරා ගැනීමේ හැකියාව අඩුයි. මොකද එයාලට වැඩි පරාසයක ශ්‍රවණ හැකියාවක් තියෙනවා. ඒගොල්ලොන්ට ඒක දැනෙන ප්‍රමාණය වැඩි. එතකොට ඒ වගේ අධික ශබ්දයක්, අධික තීව්‍රතාවයක ශබ්දයක් එක්ක ඒගොල්ලොන්ගේ කන් වලට වෙන්න පුළුවන් හානි ඊටම වැඩි. මැද කන, ඇතුල් කන සහ සංවේදී කනේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි වෙලා අර්ධ වශයෙන් බිහිරි බව හෝ සම්පූර්ණ වශයෙන් බිහිරි බව ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපි කරන්න ඕනේ දැන් වටපිටේ රතිඤ්ඤා පත්තු කරනවා අපේ ගෙදර පත්තු නොකරට. එතකොට අපි පුළුවන් තරම් එයාව ඒ ශබ්ද වලින් මග ඇරෙන විදියට සංවෘත පරිසරයකට, ඒ කියන්නේ අපේ ගේ ඇතුළට අරගෙන එයාට ඒ ශබ්දය ඇහෙන තීව්‍රතාවය හෝ ශබ්දය අවම වෙන විදියට අපි ඇතුළට කරලා තියන්න දැනගන්න ඕනේ. සහ සමහර අය ඉන්නවා අපි සංවේදී ඔය ලැබ්‍රඩෝලා, රිට්‍රීවර්ස්ලා, ඊට පස්සේ ශිට්සු අය, පොමනේරියන්ස්ලා ටිකක් හරිම බයයි, ඉක්මනට තැති ගෑවෙනවා වැඩි. එතකොට අපි ඒගොල්ලොන්ගේ තියෙන ඒ ස්ට්‍රෙස් එක, ඒ බය ඒක අඩු කරන්න අපි යාලව ළඟට අරගෙන එයාට ඔළුව අත ගාලා ආදරෙන් කතා කරලා ඒගොල්ලොන්ගේ මයින්ඩ් එක වෙනස් කරන්න, ඒගොල්ලොන්ගේ අවධානය වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන. සහ වෙවිලීමක් මේ සමහරව දැකලා ඇති ගොඩක් බය වුණා ওই පොමනේරියන්ස්ලා එහෙම හොඳට වෙවුලනවා. සැරටම වෙවුලනවා. එතකොට ඒ වගේ වෙවිලිල්ලක් දුරදිග ගියොත් එහෙම ඒ වගේ ස්ට්‍රෙස් එකක් වැඩි දුරදිග ගියොත් හෘදයාබාධ තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා ඒගොල්ලෝ ළඟට අරගෙන තුරුල් කරගෙන එහෙම නැත්නම් බ්ලැන්කට් එකක් පොරවලා ඒගොල්ලොන්ගේ අවධානය වෙනස් කරලා ඒගොල්ලෝ රිලැක්ස් කරන්න උපරිම උත්සාහ දරන්න ඕනේ. අනිත් එක තමයි ගේ ඇතුලේ රූප වාහිනියක්, ගුවන්විදුලියක් තියෙනවා නම් ඒව දාලා එයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරන එක, එයාගේ අවධානය වෙනස් කරන එක ඒ වගේ අවස්ථාවක කරන්න. අනිත් එක තමයි ඒත් කලබලකාරී ගතිය වැඩි වගේ නම් ඔය රිලැක්ස් වෙන්න එයාගේ ඔය ඇන්සයිටි එක, එයාගේ ඔය බීතිකාව, බිය අඩු කරන්න පුළුවන් විදිහේ බෙහෙත්, ඩ්‍රග්ස් එහෙම තියෙනවා. ඒක ඔබගේ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා ඒ වගේ එකක් කලින් දීලා තියාගත්තොත් එයාගේ ඔය රිලැක්ස්, එයා ටිකක් රිලැක්ස් වෙලා ඔය වටපිටේ තියෙන ගිනිකෙලි ශබ්ද වලට දරා ගැනීමේ හැකියාවක් එයාට ලැබෙනවා. ඒකින්ද එහෙමත් ඒක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වෙයි. අනිත් කතාව තමයි අවුරුදු කාලට নানা ප්‍රකාර කෑම ಜಾති, ඔය පැණි රස තෙල් කෑම, අධික තෙල් කෑම, බැදපු කෑම, ඊට පස්සේ චොකලට්, ඒ වගේ විශේෂ විදිහේ කෑම ಜಾති ගොඩාක් ඉදර පිළියෙල වෙනවා. එතකොට අපිට ඒ කෑම කන්න පුළුවන්. අපිත් ආසයි කොකිස් කනවා, කැවුම් කනවා, දොදොල් කනවා. ආයේ ඉතින් ගොඩක් පැණි රස චොකලට්, අයිස්ක්‍රීම් ඕවා වැහි වහිනවනේ ওই කාලේට. එතකොට අපේ සුරතලොන්ට එයාත් බලන් ඉන්නවා, එයාත් ගෙදර සමාජිකයෙක්, එයාත් ඉල්ලනවා, එයාත් ආසයි. කොහොමද සුරතලොන් පැණි රස කාල ಜಾති කන්න ගොඩක් ආසයිනේ. එතකොට මොනවද අපි නොකර ඉන්න ඕන, කොච්චර එයා කන්න ආසුනොත් අපි මොනවද නොදී ඉන්න ඕන කියන එක ගැන ওই කාලේදී වැදගත්ව බලන්න ඕනේ. විශේෂයෙන්ම ওই කාලේ තෙල් කෑම හැදෙනව වැඩි, දොදොල් කැවුම් කොකිස් ඒව හැදෙනව වැඩි. එතකොට මතක තියාගන්න තෙල් කෑම පුළුවන් තරම් නොදී ඉන්න තරමට හොඳයි. කොකිස් එකක් වගේ දුන්නට කමක් නැහැ කියමුකෝ. හැබැයි ඔය දොදොල්, ඊට පස්සේ ගැඹුරු තලේ වැදපු කැවිලි ಜಾති වැඩි දෙන්න උත්සාහ කරන්න එපා. මොකද තෙල් කෑම කැවුනොත්
අනවශ්‍ය විදිහට බඩේ අජීර්ණ තත්ත්වයන් වමනේ පාචනය සමහර අයට බඩ බුරුලෙන් යන්න ගන්නවා. ඩයරියා එකක් එන්න පුළුවන්. ඊට පස්සේ ඇලර්ජිස් ඒවා එන්න පුළුවන්. සහ තෙල් කෑම අධිකව කෑමොත් ඊට පස්සේ ඊළඟ දවසක් විතර නොකා ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්න එනවා බඩේ වේදනාවක් ආවට පස්සේ. ඒකෙන් අවුරුදු දවස් දෙක තුනේ ඔබේ සුරතලා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් කරන්නේ නැතුව කෑම දීලා එයාගේ ආසාව හින්දා එයා ස්ට්‍රෙස් කරන්නේ නැතුව කෑම දෙද්දි තෙල් කෑම දෙන එක ගොඩක් අඩු කරන්න. අනිත් එක තමයි පැණි රස කෑම, චොකලට්, අයිස්ක්‍රීම් ඒ වගේ දේවල් දෙන්න එපා. මොකද චොකලට් ගත්තොත් එහෙම චොකලට් කොහොමත් අපි සුරතලුන්ට නොදෙන තරමට හොඳයි. මොකද විස වෙන්න පුළුවන්. චොකලට් ටොක්සිසිටි කියලා එකක් තියෙනවා. ඒකින්ද චොකලට් දෙන්න එපා කොහොමදවත්. පැණි රස කෑමත් අවුරුදු කාලේ අපි කෑවට එයාලට වැඩි දෙන්න උත්සාහ කරන්න එපා. ඊට පස්සේ අවුරුදු දවස්වල ලෙඩ වුණොත් ප්‍රශ්න ගොඩයි. අතුරු ආබාධත් වැඩි. අනිත් එක තමයි ඔය මස් මාළු වැඩිපුර ඩෙවල් කරනවා, ඊට පස්සේ ෆ්‍රයි කරනවා, ඊට පස්සේ එක එක নানা ප්‍රකාර මස් ಜಾති හදනවා, පෝක්, බීෆ් ඒව හදනවා. ඒකින්ද වෙනදා දෙන්නේ යාට මාළු මස්, කුකුල් මස්, බිත්තර ඒ වගේ ප්‍රෝටීන් ආහාරයක් නම් ඊට අමතරව අලුත් ආගන්තුක දේවල් හැදුවා කියලා සී ෆුඩ් ඒ කියන්නේ ඔය ඉස්සෝ දැල්ලෝ ඒව එහෙම ගෙදර ඒ දවස්වල හැදුවා කියලා ඒව එහෙම ආසාවට දෙන්න යන්න එපා. මොකද පෝක් ඒ කියන්නේ ඌරු මස්, හරක් මස්, මුහුදු කෑම ඒ කියන්නේ සී ෆුඩ් ඒ කියන්නේ දැල්ලෝ ඉස්සෝ ඒවට ගොඩක් වෙලාවට අපේ සුරතලුන්ට ඇලර්ජිස් එන්න පුළුවන්. ඒකින්ද ඒ ආසාත්මිකතා එන හින්දා කොහොමත් ওই දවස්වල ඒව නොදී ඉන්න තරමට හොඳයි. මොකද අවුරුදු දවස්වල ලෙඩ වුණොත් එයාගේ ශරීර සෞඛ්‍යය වගේම ඔයගොල්ලන්ගේ ඒ මොහොතේ විනෝදය සහ ඒ අවුරුදු දවස්වල තියෙන සතුටටත් හානි වෙන්න පුළුවන්. ඒකින්ද කැම ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න වගේ කරුණු කාරණා ටික ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මේ අවුරුදු දවස්වල. එහෙම වුණොත් ඔයාලගේ අවුරුද්දේ විනෝදෙයි ඔයාලගේ ආදරණීය සුරතලාගේ ශරීර සෞඛ්‍යයයි හැමදේම යහපත් විදියට මේ අලුත් අවුරුද්ද ගත වෙලා යයි. බොහොම ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.